As with the case with any war, the civil war in Sri Lanka has been brutal. It destroyed people's lives, physical infrastructure, as well as the trust that existed between different ethnic communities. So, building this library in that post-war space, we wanted to emphasize the role and the power of knowledge in overcoming racial conflicts, as well as using knowledge as a proper tool for development, both economic development as well as intellectual development. At the same time, the project supports the transformation of the army into an institution that builds the society and gets involved in post-war reconstruction work. In doing so, it also responds to the need of demilitarizing the country in the aftermath of its 30-year civil war. මම යුදහමුදාට බැලුනේ මේ මේසින් වෘත්තිය සඳහා නෙවෙයි මේ රටේ නීතිය හා සාමය රැකෙන්න තමයි යුදහමට බැන්නේ. යාපනයේ රාජකාරී කර ඉන්න අවස්ථාවේ තමයි අපේ නිවන් නිකේතනයක් එක දීතලාවේ. ඒ නිවන් නිකේතනේ රාජකාරී නිමවුණන් පස්සේ තමයි මම මෙතෙන්ට සම්බන්ධ වුණේ. ප්‍රොජෙක්ට් එක බාර දෙන්න කලින් මෙතන අපේ කම්පියුටර් ලැබ් එකක් හැදුවා අපේ ට්‍රේනින් ඒරියා එකේ. ඒකේ වැඩ කරගෙන තමයි හිටියේ. මේ පුස්තකාල ගොඩනැගිල්ලට සම්බන්ධ වෙන්න කලින් සේනානායක පිරිසියාල සේනානායක මහ පිරිනිවන විශාල බුදු පිළිමයක් හැදුවා. මොකද මම එළිය වැඩ කරාට මේ මගේ ලොකු ඩ්‍රොයින් එකක් වැඩ කරලා තිබුණේ නැහැ. ඒක කියව ගන්නත් මට අපහසුතාවක් තිබුණා. මොකද මම ඒක ගොඩක් කැපකිරීමෙන් ඒ දේ කියවලා මොකද්ද මෙතන වෙන්නේ කියන එක මම තේරුම් ගත්තා. තේරුම් අරගෙන මගේ අනිත් කට්ටියත් එක පැහැදිලි කරන ගමන් තමයි වැඩේ කරන් ගියේ. One of the things that we wanted to do with the building was to see whether real building projects can be used as opportunities for labor training. The thing is that if you use real buildings for skill development, then the training interventions will have to be planned and designed at a very early stage of the design process. The other thing we did was that we asked the unskilled workers to first build building systems with less complexity in terms of the skills required as well as the intellectual involvement, and then we gradually increase the complexity of the tasks that they have to perform so that the building process itself will become a kind of an informal organic skill building platform. The other critical thing though is that if we use real buildings for skill development, then the building systems that we use should have a latitude for errors and non-optimal application, that they should be inherently robust as opposed to being sensitive in their making as well as in assembly. පස්පිත්තිය කරගෙන යන ඉස්සෙල්ලා අපි පස් හැලුවා. අඳුරින්ම තමයි පස් මේ කපලා හලාගත්තේ. ඉතින් රයිසින් අල්ලයි සයිස් එකට හදාගත්තා. ඒ හදාගෙන තුරේ දැන් මේ පිටිය මේ ගහන්න කියලා අපිට කිව්වට පස්සේ කවුරුත් දැනුමක් තිබුණ කිසි කෙනෙක් හිටියේ නෑ ඇත්තටම. ඒ නිසා මේ අපි ටීම් එකක් කැරියා කුපල් රෝහිතත් එක්ක බර්නාඩ් එකේ දවසක වගේ ට්‍රේනින් එකකට. මේ පත්පිච්චි ගහන්න මම සිවිල් එකට දාලා මේ යුදහමුදාවේ පෙතම මතාවක් තමයි මේ පත්පිච්චි මේ පුස්තකාල ගොඩනැගිල්ලෙන් ගහන ඉගෙන ගත්තේ. මුලින්ම අපිට මේ වගේ විත්තිය තමයි ගහන් යන්න තිබුණේ. ඊට පස්සේ අපි මේකට භාවිතා කරා යකඩ ප්ලේට් දෙකකුත් යකඩ ස්ටෑන්ඩ් දෙකකුත් ඒ වගේම ජැක් හතරක් වගේ තමයි මොකද ප්ලේට් එක අඩි 9ක් දිගයි. ඊට පස්සේ අපිට ඒක ගහගෙන යන අවස්ථාවේදී ප්‍රශ්නයක් ආවා මේ මුල්ල හරව ගන්න ඒ කන්ඩෙන්සර් කෝණේ හරව ගන්න ඒ ගත්තේ අමුද්‍රව්‍යම භාවිතා කරලා ඒ ප්ලේට් එකම අපිම නිෂ්පාදනය කළා මේ විදිහට ජැක් කරන් ගියා. ඒක ඊට පස්සේ අපිට අන්තරේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ඊළඟට ආපු ප්‍රශ්නේ තමයි ලෑන්ඩින් එකක් කරනකොට මොකද කරන්න කියලා. ඊට පස්සේ අපිට යකඩ බෝට් තිබ්බා. ඒ බෝට් ටික කොකු දාගෙන ගිහිල්ලා දෙපැත්තෙන් ජැක් ගහලා අපි ඒ බොක්ස් එකෙන් මේ වගේ ඇන්ගල් එකක් වෙන නූලක් කරලා නූල දාලා පස් කෙටුවා. අපිට මේ පත්පිච්චි ගහන යනකොට ජනල් රාමු කියන්න අපිට ගැටලුවක් ආවා. ඊට පස්සේ නෑලි වෙන පෙට්ටියක් ආදලා ඒකට
පවුලව තියලා තමයි අපි මේ බිත්තිය ගහගෙන උඩට ගියේ. සිවිල් එකේ අපි කරන්නේ මේ වගේ ගල් බැම්මක් බඳිනකොට මේ වගේ මේ අඩු වලවල් තියෙන තැන් වලට ගොඩක් බදාම වලින් තමයි අපි කරගෙන ගියේ. මෙතෙන්ට ආවට පස්සේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ බදාම ගොඩක් අඩු කරලා මේ වගේ පොයින්ට් ගල් හොයාගෙන ඒ පොයින්ට් ගල් බැඳලා මේ වගේ පොඩි පොඩි පුස්තර වලට මේ වගේ පොඩි සක්ක කෑලි උපයෝග කරගෙන මේ වගේ බැම්මක් නිර්මාණය කරා. ස්ටීල් එක වැඩ කරන එක හරියට දන්නෝ කියලා කෙනෙක් හිටියේ නැහැ. මං යටතේ හිටියේ අනිත් මිනිස්සුත් ඒ දේ යොමු කරගෙන මම මේ වැඩේ ඉතා වගකීමෙන් අරන් කරගත්ත අපි සියලුම දෙනා එකතු වෙලා. මම සිවිල් එකේ ඉන්නකොට ග්‍රිල් ගේට් වගේ පොඩි පොඩි වැඩ කරේ. ඊට පස්සේ දවුන්දාට ඇවිල්ලා මේ වගේ ලොකු ගොඩනැගිල්ලක වැඩ කරන්න ලැබුණා. මේකෙන් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබුණා. මේ අඹේ පුස්තක කැම්ප් එකේ පුස්තකාලය බිල්ඩින් එක කාප්පයක් රස්සයක් හදන්න සාම්පල් එකක් හදන්න මට ලැබුණා. ඒක මම අදලා අදුවේ මේකේ කට්ටියට ඒක පොඩ්ඩක් පැහැදිලි කිරීමත් එක්ක කරන්න. ඔයගොල්ලෝ වෙල්ඩින් ජොයින්ට් ඒක කපන විදිය ඒක සවි කරන ක්‍රමය ඔක්කොම ඒගොල්ලන්ට මම කරන ගම ඒගොල්ලෝ පුහුණුව ගත්තා එතනදී. මේ කාප් එකට මේ උනර කණුවක් තියලා අපි මේ කේබල් එකේ දාපු එකේ ගොඩක් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කමක් තිබුණා මගේ අත්දැකීමේ. මේක ඉතුරු රාජකාරී වැඩ ටික ඔක්කොම කරේ මේකේ කට්ටිය. මේ පුස්තකාලේ පොළොවට දාලා තියෙන සිල්වර කඳක්. මේවා අවුරුදු 60 70 පරණ රේල් පාරවල අයින් කරපු සිල්වර කඳක් තමයි ගෙනල්ලා බෝල් වලින් පල්ල අරගෙන ආවේ. පොළොව ඇහිල්ලා තියෙන්නේ සාමාන්‍ය ස්ලැබ් එකක්වත් නිකම්ම පොළොවක් නෙමෙයි. නිකන් යකඩ බාර් උඩ තමයි මේක මේ හදලා තියෙන්නේ. ඒතකොට සිල්වර කඳන් ලෙවල් කරලා ගහ ගන්න අපිට ටිකක් මහන්සි වෙනවා. එන ප්‍රශ්න වගාරෝගෙන අපිම තමයි ගොඩක් දුරට ආයුධ හරිම සකස් කරගත්තේ. අපිට ගොඩක් ආයුධ උපකරණ තිබුණේ නැහැ. මැෂින් වලින් කපන්න තියෙනවා අපි අතින් කැපුවත්. මට ලැබුණු රාජකාරිය තමයි බාත්රූම් වල ටයිල්ස් ඊට පස්සේ මේ හෝල් එකේ ටයිල් මේවා ඒ වැඩ කටයුතු තමයි මට බාර කරලා තිබ්බේ. ඉතින් අපිට හරි සතුටුයි මේ ගොඩනැගිල්ල අපි අතින්ම මේ ගොඩ නගාගෙන මේ වගේ දෙයක් කරගත්ත එක ගැන අපිටම ලොකු සතුටක් තියෙනවා ඇත්තටම. The building design relies a lot on the repetition of building systems for ease of construction as well as for ease of training. And the idea was to create a prototype building system which can be replicated across the other parts of the country to build similar libraries as well. I guess it's a bit like the railway station nearby, which is a prototype building, and the railway station has given us a lot of clues on how to organize the building system-wise. But the thing is that the systems needed to be flexible and adaptable to tolerate different material possibilities as well as labor skills. පරිසර හිතකාමී ලෙස ඉදිකරලා තියෙන මේ පුස්තකාලයේ විශේෂත්වය වන්නේ ස්වභාවික සූර්යාලෝකයේ සහ වාතය ගොඩනැගිල්ල තුළට ස්වභාවිකවම ගලා යන ආකාරයට මේක ඉදිකරලා තියෙනවා. ඊට අමතරව මේ සඳහා යොදාගෙන තියෙන මැටි බිත්ති මගින් උෂ්ණත්වය අවම කරනවා. අපි ප්ලෑන් කරේ ගොඩක් දුරට මේ පරිසරයට කිසිම හානියක් නොවන විදිහට يعني වටේ තියෙන ගස් කොළන් ගල් කිසිම දෙයක හානියක් නොවන්න තමයි අපි කරේ. ග්‍රවුන්ඩ් එක දිහා බලනකොට වැහි කාලයට වතුර කම්ම තමයි ගලාගෙන ගියේ. අපි බිල්ඩින් හැදුවා කියලා කිසිම හේතුවක් නිසා ඒ වතුර පාරවල් කොහෙවත් අපි හරස් කළා නැහැ.
මට ඇත්තටම මෙතනින් ලැබිච්ච මේ දැනුම සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ වගේ දෙයක් අර එළිය නැති නිසා මට සමාජය හැප්පෙනකොට මට ඒගොල්ලන්ට කියන්න පුළුවන් මේ වගේ දෙයක් අපි කරමු, මේ වගේ දෙයක් කරගෙන ගියොත් අපිට මේකෙන් ලාභයක් ලැබෙනවා, පාඩු වෙන්නේ නැහැ කියන මේකෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. පුස්තකාල ගොඩනැගිල්ලේ අවසානයේදී අපි ගොඩාක් සතුටු වුණා මේ වැඩක් කළා අපි ජයග්‍රහණයක් ලැබුවා කියලා. මම යුද්ධ හමුදායෙන් අයින් වෙන දවසට තනියම වර්ක්ෂොප් එකක් කරගෙන යන මේ බලාපොරොත්තුවක් තියෙනවා. ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන් හැකියාවක් දැනට මේ තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ දැනුම තව තවත් දියුණු කරගන්න. මම මේ කරපු වැඩේ ගැන අපිට හරි සන්තෝෂයි. සොල්දාදුවන්ට ඒ වගේම සිවිල් සමාජයට ඉදිරියේදී ඒගොල්ලන්ගේ පාඨමාලා එතකොට උසස් අධ්‍යාපන කටයුතු සඳහා දැනුම් කේන්ද්‍රයක් බවට මේක පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපිට පුස්තකාලයක් තිබුණ නැහැ. දැන් අපිට ලස්සන පුස්තකාලයක් තියෙනවා. ඒක අපේ අධ්‍යාපනයට ගොඩක් ප්‍රයෝජනවත්. So at the end of the day, the idea was to create a social capital, which is the trained workforce, and a physical capital, the kit of parts building system, and use this social capital and the physical capital as a kind of a transformative resource to build similar libraries in regional Sri Lanka. And the workforce we trained here in Ambepussa could train the regional workforce. But at the same time, we wanted to create career development paths for the soldiers to use in their post-military life. So hopefully the building does more than creating a library space, that it would create opportunities for everyone.